ජීවිතය කිසියම්ම දවසක උඹ ආදරයම කරපු කෙනෙක් උඹ ළඟින්ම තියාගෙන හිටපු කෙනෙක් උඹට නැති වෙලා තියෙනවද? එහෙම නැති වුණාම අපේ හිතට ඇඟට දැනෙන හරි අමුතු හැඟීම් කීපයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ වෙන්වීම ප්‍රොසෙස් කරගන්න ආකාරය. එක එක්කෙනාට වෙනසුත් වෙනවානේ. එක එකිනෙකට වෙනසුත් වෙනවා. හැබැයි ඒක හරි යුනික් ජර්නි එකක් නේ හැමෝටම. අපි අද කතා කරන්න හිතුවා සහන් මේ අපිට වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් නිසාම අපි ඒක ප්‍රොසෙස් කරගත්ත හැටි සහ අපි ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවේ හැටි. ඒක ගැන කතා කරන්න අද බීන් බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එක වෙන් කරන්න හිතුවා. අපිව ළඟදී දාලා ගිය අපේ හොඳම මිතුරාවගේ නාමයෙන්. සහන් කාලෙකින්නේ කාලෙකින් අවුරුදු කාලා අප්සන් ඩවන්ස් ගොඩක් එක්ක බ්‍රේක් එකක් කරගෙන බ්‍රේක් එකක් ගන්නටත් වඩා අපිට බ්‍රේක් එකක් ගන්න වුණා. ගන්න වුණා. මේ අපි පහුගිය දවස් ටිකේ ඉතාමත්ම සතුටු හිතන සහ ඉතාමත්ම දුක හිතන දවස් කීපයක් අපි ගත කරා. ඒක නිසා මුලින්ම සමාවිල්ලනවා මේ පොඩ්කාස්ට් එක ගේන්න බැරි වුණාට අපිට අපි හිතපු ෆ්‍රීකවන්සි එකෙන් මුලින්ම අවුරුදු ආවා අවුරුදු කෑවා ඊට පස්සේ මේ ඔස්ට්‍රේලියාවේ ලොග් වීකෙන්ඩ් එකක් ආවා. ඒක අපි ඉතින් අපේ පවුල්වල සමාජිකයන් සහ හිත මිතුරන් එක්ක ගත කරා. මොකද අපි කලිනුත් කියලා තියෙනවානේ මේ ස්ටේට් දෙක ඉඳලා හරි කාලය කළමනාකරණය කරගෙන කරන වැඩක් වෙලා දැන් මේක කියලා. ඉතින් ඒ සති දෙකම මම එහෙම හිටියා. මෙහෙම හිටියා. ඊට පස්සේ සතියේ සෙනසුරාදා ඉතාම අවාසනාවන්ත ආරංචියක් ෂොකින් නිවුස් එකක් ආවා. ඒක නිසා අපිට මට ඇත්තට මේ වීකෙන්ඩ් එකේ ලංකාවට යන්න වුණා. මේ ඉතින් ලංකාවට ගිහිල්ලා ආවා. ඊට පස්සේ සතිය තමයි මේ සතිය. යසේ අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 10,000කුත් පැන්නා. ඇත්තටම මේ සහන් මට දවස් දෙක තුනක් තිස්සේ කිව්වා මොකක් හරි ලියලා දාමු අපි මෙහෙමයි කියලා. ඇත්තම කතාව බම් මට හිතේ එහෙම කරන්න දෙයක් ඒ කියන්නේ එහෙම සැමරීමක් කියලා දෙයක් හිතේ තිබ්බේ නැහැ. ඒක නිසා මේ අපි අර ඉස්සරි දැන් ඔය පළවෙනි සීයේ නම් අපි අනම්මනම් ඔය අපිට ආපහු ආතල් එකට දැම්මනේ පෝස්ට්. මේකට එහෙම හතරලයක් ආවේ නැහැ. හේතුව පොඩි කාලේ ඉඳන් අපි එකටම හැදිච්ච 6 වසරේ අපි ඉස්කෝලේට ගිය කාලේ ඉඳන් එකට මුහු වෙච්ච හොඳම යාළුවෙක් වෙලා හිටපු මේ ඌ නම් මං හිතන්නේ අපිට කලින් ඉස්කෝලේට ගියේ 2 වසර විතර මං හිතන්නේ මේ හොඳ එකට මුහු වෙලා හිටපු හොඳම යාළුවෙක් මේ හදිසියේ සිදුවෙච්ච සෞඛ්‍ය සංකූලතාවයක් හේතුවෙන් සෙනසුරාදා දවල් අපිට කෝල් එක ආවේ ජීවිතෙන් සමු අරගෙන කියලා. ඒක දැනිච්ච විදිහ මේ හරි අමුතුයි. මොකද විශේෂයෙන්ම මේ එහෙම එකකට අපි ප්ලෑස්තිලා හිටියේ නෑනේ. මෙච්චර කාලයක් පොඩි කාලේ ඉඳන් අච්චිලගේ සීයලගේ මරණ වලට මුහුණ දුන්නා. ඔව්. ඊට පස්සේ මාමල නැන්දලා ඒ වගේ ඒ ලෙවල් එකට ආවා. ඔව්. ඊට පස්සේ අපිට අර සමකාලීනයක් නැති වුණ පළවෙනි අත්දැකීම. ඒ කියන්නේ අපිත් එක්ක එකටම හිටපු අපේ හොඳම යාළුවෙක් අපිව දාලා ගිය පළවෙනි පාර. අර ඒක මේ මෙච්චර කල් හිටපු එක දැන් නෑනේ කියන එක ඒ වොයිඩ් එක හරි අමාරුයි දරා ගන්න මේ. ඉතින් ඒක නිසාම ඔය ඒ දැනිච්ච ෆීලිංගස් ටික ඒ කියන්නේ ඒ දැනිච්ච ඒ කියන්නේ මගේ ඔළුව සහ මනස ඒක ප්‍රොසෙස් කරගත් ආකාරය තාම කරගෙන නෑ හරියට. නමුත් ඒ ප්‍රොසෙස් කරගන්න try කරපු ආකාරය හරි ෆැසිනේටිං. ඉතින් මම ඒක ගැන ඇත්තටම මගේ ඔය අපි අපේ බැච් එකේ ඉඳලා දැන් දොස්තරලා වෙලා දැන් ස්පිරිතාලවල වැඩ කරන යාළුවෝ කීප දෙනෙක් හම්බුණා. මම යාළුවන්ගෙන් එක්කෙනෙකුට ඇහුවා මචං මේ දැන් උඹලට මේක හරි පුරුදු දෙයක් වෙන්න තියෙන ඩෙත් එක කියන එක. උන්ගේ ටර්ම් එකෙන්ම ඩෙත් එක. ඉතින් එතකොට ඒ ඩෙත් එක ප්‍රොසෙස් කරගත්තේ කොහොමද? දැන් මේ ඒ කියන්නේ උඹලා කොහොමද ඒක මේ වෙන් කරගන්නේ? පේෂන් කෙනෙක්ගේ උඹේ ළඟම කෙනෙක් නැත්නම් උඹලා දෙකම දකින්න එක විදිහට. එහෙම කියලා ඇත්තටම මම ඇහුවා.
එක හොම මටාප උත්තරේ මට එක විදිහකට තේරුණා හරි මුන් එකම විදිහෙන් තමයි මේක ප්‍රොසෙස් කරගන්න කියලා. ඌ මචන් කෙලින්ම බැස්ස මගේ ප්‍රශ්නය හපුහාම ඌත් දන්න මංහිතන මගේ කැහවේ උගේ මෙඩිකල් ඩ්වයිස්සක නෙවේ මඟ උඹ හොමත ඇස පර්සන් මේක දරාගන්න කිය. හැබැයි යූ තනිකරමට උත්තරේ දුන්න මචන් මේ අපේ මෙන්ටලිටිය එක වැඩ කරන විදිහ මාස තුනක් විතර උකෙලිමික මාස තුනක් විතරනකම් එක ග්‍රීව් කරනවා එක ග්‍රීව් කරන එක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය මාස තුනකට වඩා තියෙනවනම් ඒකට කලිනිකලි ටර්ම්ස් තියෙනවා එත පස්සේ ඩිප්‍රෂන් පැත්තර වගේ යනවා වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් නමුත් ඉන් ජෙනරල් අපි මාස තුනක් විතර තමයි මේක ගැන හැමතිස්සම වගේ කල්පනා කරන්න කියලා මං වෙලේ ඌ කියපුත්තරෙන් මට හිතුන එකයි මුන් ට්‍රේන් වෙලා ඉන්නේ වැඩේට වෙන්න ඇති කියලා ඒ කියන්නේ අපිට සමහර වෙලාවට මේක සම්බන්ධව හොඳ අයිඩියා එකක් සහ හොඳ මේ ડોක්ටර් කෙනෙක්ගෙම මේක සම්බන්ධව දැනගන්න පුළුවන් වෙයි අපිට කේෂයක්කා වගේ අල්ලගන්න පුළුවන් නම් මේ වැඩේට මේක බලනවා නම් අපි ආරාධනා කරමු ලොකු මැඩම්ට එන්න කියලා අපිත් එක මේකන පොඩ්ඩක් කතා කරන්න එපිසෝඩ්ඩයක් කරන්න මේ වෙච්චදේ මෙහෙම කියලා පටන්ගන්න කොනැත්තම් මේ කලූස් නෑන මේ මං කියන මගේ අපේ හොඳ මේ යාළුවා පිළිකාරෝගයකින් පෙළුණා පෙලිලා යා කීමොතෙරපි කරලා දෙම්මාස කීපකට කලින් අපිට මෙසේජ්යකුත් දැම්ම 100% කැන්සර් ෆ්‍රී කියලා අපි ඇත්තරම හරි සතුටුන දැකුල දන්නවන ඉතින් හොඳ මේ යාළුවෙක් ළඟම සහෝදරයෙක් මේ පිළිකාවක් වගේ දෙයකට ගිහිල්ලා ආපහු මිනිස්සෙක් ගොඩේනවා කියන එක පුදුම සතුටුදායක දෙයක් ඊට පස්සේ මේ කොමරි සාමාන්‍ය විදිහට ඊට පස්සේ ඒ හරිම සාමාන්‍ය විදිහට මම බිග් මැච් එකේ ගියා මේ ගිහිල්ලා ඒ ටික ඔක්කොම කරලා රස්සාවටත් ගිහිල්ලා වැඩ කර ඉන්න අතරේ මේ එයාට හදිස්සිය ඇති වෙච්ච ඇගේ අමාරුවකට තන මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලා තිබ්බා ඊට පස්සේ එතනින් මීගමට ගෙනහිල්ලා මීගමෙන් කොළඹට ගෙනහිල්ලා කොළඹදී තමයි මේ නැති වුණේ ස්ට්‍රෝක් එකකින් කියලා කියන්නේ නම් අර කීමෝതെරපි නිසා යාගේ හાર્ට් එක වීක් වෙලා කියලා. ඉතින් සෙනසුරාදා ආරංචි ආවා මං හිතන්නේ ඉරිදා උදේ මම ටිකට් එක දැම්මා ඉරිදා ගියා ඉරිදා දවල් පිටත් වුණා ඉරිදා රෑ 10 මාට ලංකාවට ලෑන්ඩ් කරා පාන්දර එකට මලගෙදරට ගියා හවස 6 වෙනකොට අවසන් කටයුතු ටික ඉවර වුණා එතකම් මලගෙදර රෑ 8ට ගෙදර ආවා නෑවා අනිත් පැත්තට 9:08 8:45 විතරදී එයාපෝට් එකේ ආයි රෑ 12 ෆ්ලයිට් එකේ මෙල්බන් ආවා අඩුම කාලෙකට මරු හරිද මූ කෙලින්ම මට පළවෙනි පාරට කරන්න දේවල් සෑහෙන සෙට් කරලා ගියත් පළවෙනි පාරට ලංකාවට අච්චර අඩු කාලෙකට ගියා පළවෙනි පාරට යාළුවෙක්ගේ පෙට්ටියකට සහෝදරයෙක්ගේ මිනි පෙට්ටියට කරගෙව්වා පළවෙනි පාරට මේ මලගෙදර කතාවක් කරා පළවෙනි පාරට දානයක් ක්ලෑස්ති කරා මේ හොඳ මේ යාළුවෙක් වෙනුවෙන් පළවෙනි පාරවල ගොඩයි ඒ මුළු කාලේ පුරාවටම දැන් හරියටම ඊයට දවස් 7ක් 7 දවස ඊයේ ඒ දවස් 7ම මම මාර විදියට මම දන්නවා අපේ හැමෝම එහෙමයි මම කියන්නේ මේ අපේ අත්දැකීම ගැන විතරක් නෙමෙයි අපේ හැමෝටම අපේ ජීවිතවල යම්කිසි කෙනෙක් අපි ආදරෙන්ම බැඳලා අල්ලගෙන බදාගෙන හිටපු මිනිස්සෙක් කොයි වෙලේ හරි අනපේක්ෂිත විදිහට යනවා ඒ අනේක අපි ප්‍රොසෙස් කරගන්නේ කොහොමද අපි ඒක අර මේ ඔළුවෙන් අයින් කරලා තිබ්බට ඒක කවදා හරි මූණ දෙන්න වෙනවා ඒක මචං මෙහෙමයි අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ අපහු යන්නනේ දැන් පාංශුකුලේකදී වුණා තාමුදුරු කියන්නේ මුලින්ම මේ ජීවිතේ හරි අනිත්‍යයි අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ අපහු යන්න කියලා දැන් අපි ඕක නොදන්නව නෙවෙයිනේ සහ ඒක අර ඒක දන්නේ නැහැ වගේ ඉන්න හදලා ඒක නොදන්නව නෙමෙයි හැබැයි අපි හරි ලෝබයිනේ අල්ලගෙන ඉන්න මිනිස්සුන්ව දැන් අපි ආදරය කරන මිනිස්සුන් අපි අල්ලගෙන බැඳගෙන තියාගෙන ඉන්නේ අපි කවදාවත් මේ මිනිස්සුන් අතහැරලා යන්නේ නැහැ වගේනේ ඒ උනාට මේ ලෝකේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් කොයි වෙලේ හරි අපි ඩෙස්ටින් ටු ඩයි ඒක ඉතින් දවස් ගානක් ලිමිටඩ් නම්බර්ස් ගානක් එක්කනේ දවස් අරන් ඇවිල්ලා තියෙන්නේ ඒක අපි දන්නේ නැහැ කවදද ඒක කවද්ද කියලා දන්නෙත් නැහැ කලින් දැනන් හිටියනම් හරි අවුලක් නැහැ මට සමු දීලා ඔක්කොම මේව කරලා යන්න පුළුවන් සමහරුන් හිටපු ගමන් එහෙම යනවා සමහරුන් අවුරුදු 80 90 ජීවත් වෙලා යනවා සමහරුන් ඉපදිලා සතියෙන් මැරෙනවා එහෙම වෙනවා මරණය කියන අපි හැමෝටම හරි කොමන් හැබැයි දැන් ජීවිතය අවුරුදු 20කට එහා 15ක් 20ක් විතර එක ළඟම ආශ්‍රය කරලා හරිම ආදරය කරලා ළඟින්ම හැමදේම කරලා සෙට් එකේ එකෙක් වෙලා ඉඳලා එහෙම ඉඳලා එකෙන් මැරුණාම ඒක දැනෙන විදිය හරි වෙනස් දැන් ඔබ කියවන සීයලාච්චලා නැති වෙලා තියෙනවා කියලා සීයලාච්චලා නැති වෙලා තියෙනවා සීයලාච්චලා නැති වෙනකම් දැන් මගේ සීයා නැති වෙලා තියෙනවා
ඒ මරණ දැනිච්ච විදිය වෙනස්. ඒ මිනිස්සු ජීවිතය විඳලා ඒ මිනිස්සු තමන්ගේ මුළු ජීවිත කාලෙම ගත කරලා සෑහනලුක් මේකින් සෑහන වයසකට ගිහිල්ලානේ නැතිවෙලා තින. එතකොට ඒක දැනෙන විදිය වෙනස්. දුකයි. ඒක දුකේ මං අඩුවක් නකින දුකයි. නමුත් දැන් මූ වයස අවුරුදු 30න් මෙහෙම ගියාට පස්සේ තව කල් ඉන්න තිබ්බා කියලා හිතන දෙයක් නේ. ඒ කියන්නේ ඒක මේ ඒක හරි අමුතුයි. දැන් මම මේ අමුත්ත පොඩ්ඩක් හෙව්වා සහන්. ඒ කියන්නේ මොකද්ද මේ ඒ දැනිච්ච ඉමෝෂන්ස් ටික මුලින්ම මචං ඔය වගේ දැන් මට මුලින්ම කෝල් එක ඇහුවාම ආවහම මේ අපි හැමෝම ගිය ඩිනායල් එකට. ඒකෙන් වෙලා නැහැ. ඒකෙන් වෙන්න බෑ. කිසිම විදිහකින් ඒකෙන් වෙන්න බෑ. මොකද මූ කැන්සර් එක බීට් කරේ මූ එන මෙහෙවකින් යන්න නෙමෙයි. හැමදේම කරලා කැන්සර් එක බීට් කරලා කකුල් දෙකෙන් කෙලින් ඉඳගෙන ලෝකෙ දිහා අතල්ලගේ බලාගෙන හිටියා ආපහු නික වෙන මොකකින්වත් යන්න නෙමෙයි. ඒක නිසා ඉමීඩියට්ලි අපි ගිය ඩිනායල් එකට. මම ගියේ ඉමීඩියට්ලි ඩිනායල් එකට. මං කිව්වා නෑ මේක වෙන්න බෑ. මොකෙක් හරි ආතල් එකක් දෙන්නේ. ඔය ආතල් එක දීපු එක මොකක් වුණත් මොකෙක් වුණත් මං ඌව නැති කරනවා අපහු අනිත් පැත්තට. හැබැයි මේක ආතල් එකක්. ඊට පස්සේ කයකට හමාරකට විතර පස්සේ මට කෝල් එකක් ආවා මගේ තව හොඳම යාළුවෙක්ගෙන් මේ මම ඉස්පිරිතාලේ ඉන්න මචං මම දැක්කව. කතාව ඇත්ත. එහෙම කිව්වට පස්සේ මම ඉමීඩියට්ලි මචං එකපාරට මේ ඒ කියන්නේ අර ගල් වුණා ඩිනායල් එකෙන් කපාරණයක් පපුව රිදෙන්න වගේ ගත්තා. දැන් ඩිනායල් එකේ තියෙනවනේ අපිට අර කොටස් කීපයකට යන්න පුළුවන් ඕක. අර ෆයිට් ඕ ෆ්ලයිට් ටැක්ටිව් වෙනවා. එක්ක අපි හෙඩ් ඔන් එකට මූණ දෙනවා එක්ක අපි එකෙන් පලා යනවා. අපිට මොකක් හරි ඒ වගේ නිවුස් එකක් හරි මොකක් හරි ෂොක් එකක් ආවට පස්සේ මිනිස්සුන්ට තියෙන මේ රෙස්පොන්ස් එකක් තමයි මේ ෆයිට් ඕ ෆ්ලයිට් කියන්නේ. يعني එක්ක අපි ඒකට හෙඩ් ඔන්ම ක්ලෑෂ් වෙලා එකත් එක්ක අපි එකත් එක්ක යුද්ධ කරනවා කවුරු හරි දෙකෙන් එකක් දිනන්න. එහෙම නැත්නම් අපි පලා යනවා. අපි පැනලා යනවා. අපි එක ඩිනායල් එකට පැනලා ඩිනායල් එකට ගිහිල්ලා මේක වෙන්න බෑ කියලා අපි හිත හදාගෙන අපි පැනලා යනවා. දෙකම මිනිස්සු කරන දේවල්. ඊට පස්සේ තව වෙනවා මචං මේ ඇඩ්‍රිනලින් සර්ජ් එකක්. ඒ කියන්නේ උඹ දැකලා දෙරුණියම් අපේ පපුව රිදෙන්න අරගෙන පපුව ගැහෙන වේගය වැඩි වෙලා ඇස්ත දාඩිය දාලා ඇඟ වෙවුලලා ඒ කියන්නේ කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව මං ගියේ එහෙම ෂොක්. මම ඇත්තටම කෝල් එකනකොට මම ඩ්‍රයිව් කර හිටියේ. එතකොට මම ඩ්‍රයිව් කරගෙන මාව වෙවුලන්න ගත්ත එකපාරට. ඒක ඇහිලා මම වෙවුලන්න ගත්තා. මට කියා ගන්න දෙයක් තේරුන්නේ නැති වුණා. මම කතා කරපු යාළුවාට කිව්වේ ප්ලීස් මේක විහිළුවක් කියපන්. කියපන් මේක විහිළුවක් කියලා. නමුත් ඒක අවසනාවට විහිළුවක් වුණේ නැහැ. ඊට පස්සේ තමයි මට කතා කරේ. මම උඹට කෝල් කරා ඊට පස්සේ අනිත් පැත්තට. වොයිස් එක වෙවුලනවා වචන එන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මට ඒ වෙලෙත් මං හිටිය පොඩි ඩිනායල් එක තමයි. නමුත් මට මගේ ඔළුවේ පිටිපස්සෙන් මං දන්නවා මට කෝල් එක ආවා. හරි කන්ෆර්ම් වැඩේ. නමුත් ඒක අර ඒ වෙලාවෙත් මම ස්ට්‍රගල් කරනවා ඒක කොහොමද මෙයා වෙන්නේ කියලා. ඔබ එහෙම අර වචන හිර වෙන තැන් අඩුයිනේ. වචනයක් හිර වෙන්නේ නැහැ. ඇත්තට ඔබට වචන ආවේ නැහැ. එලා වචනත් වෙවුලලා නිකන් ඒකේ ඒ ස්ටේජ් එක. ඊට පස්සේ මේ අපේ හાર્ට් රේට් එක වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊට පස්සේ ඒකම මේ රෙස්පිරටරි රේට් එක වැඩි වෙනවා. ඒ ඔක්කොම එක ඒකත් එක හින්දා තමයි අර අපිව වෙවුලනවා වගේ තේරෙන්නේ, අපිව හිරිවැටිලා වගේ තේරෙන්නේ, අපිව නිකන් හැමදෙයින්ම මිදිලා වගේ තේරෙන්නේ. ඊට පස්සේ මචං අපිට එනවා මේ කෝටිසෝල් රිලීස් එක. කෝටිසෝල් කියන්නේ මේ ස්ට්‍රෙස් හෝමෝන් එක. ඒක රිලීස් වෙනවලු. එතකොට අපේ මේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් වලින් එක රිලීස් වෙනවා කියන්නේ අපේ මේ අලර්ට්නස් එක හයිටන් වෙනවා. එහෙම නැත්නම් අපි අවධානය දෙන එක මේ වැඩි වෙනවා. ඊට පස්සේ මේ ඒකත් එක්කම අපේ ඩයිජෙෂන් එහෙමත් නැත්නම් මේ ආහාර මේ දරා ගන්න ආහාර මේ ජීර්ණය කිරීම ඉමුනිටි එක සහ නිින්ද නැති වෙනවා. නිින්ද අඩු වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ට මල ගෙදරක සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් අහනකොට දැන් මේ මල ගෙදර අපි මම මල ගෙදර ගියානේ. මල ගෙදර හිටපු එක්කවත් කෑවේ නැහැ. කන්න එක වයසේ යාළුවෝ කෑවෙත් නැහැ, පවුලේ අය කෑවෙත් නැහැ. කාපන් කිව්වම හැමෝම කිව්ව බඩගිනි නැහැ. මම සාහිත වෙටොයියා අපි දෙන්නම කතා වෙලා හිටියේ. අපි දෙන්නට බඩගින්නක් නැහැ. ඒ මේ බඩගින්න නැතුව නෙමෙයි මචං. අපි දවස් දෙක තුනකින් කාලේ තිබෙන ඌ අපුඩ අපි ඉඳන් ඇවිල්ලා තිබ්බේ. රෝෂ් මේ ටොයි රෝෂන් ඩුබායි ඉඳන් මෙහෙ ඉඳන් ඒ යනකොටත් අපි අම්බානක බඩගින්නේ. මමත් හරියට කාලා නැහැ. නමුත් කිසිම පිරියක් නැහැ කන්න.
ඒ සමහර හිතලා මම නොකා ඉන්නවා කියලා එහෙම හිතල කර සාමාන්‍ය මල්ගෙදර කෑම නැත්තේ නෑනේ බං කන්න පුළුවන් කොහෙන් කොහෙන් හරි කෑම හම්බෙනවා නෙස්කැෆේ අල්ලනවා මේ මාළු පාන් අල්ලනවා කන් තියෙනවා නමුත් එහෙම පිරියක් තිබ්බේ නැහැ හැබැයි අපිට හයිය තියෙනවා ඇඟට අපිට වැඩ කරන්න හයිය තියෙනවානේ අපිට අපි එක ගැන හිතුවෙනතරට අපිට වැඩ කරන්න හයිය තියෙනවා සමහරලාට ඔය කෝටිසෝල්ුයි ඇඩ්‍රිනලිනුයි දෙකම හින්දා වෙන්න ඇති ඊට පස්සේ දැන් අපි හොයනවා ක්ලෝෂ කියලා එකක් අතන්ට තව එකක් මේ නින්දත් එහෙමනේ නින්දත් එහෙමනේ දැන් මම මචං යනකනුත් මෙහෙන් ඔය කෝල් එක ආවේ සෙනසුරාදා මට සෙනසුරාදා රෑ එහෙම ලොකුවට නින්ද ගියෙත් නැහැ ඊට මම පිටත් වුණා පැය 10ක් ෆ්ලයිට් එක පැය 10 යනකොටුත් මට එහෙම නින්දක් තිබ්බේ නැහැ ඊට පස්සේ මලගෙදර ඉවර වෙනකනුත් වැඩ කරා ඊට පස්සේ ආපහු පැය 10කුත් ආවා ඒලා පහුවදා වැඩටත් ගියා පහුවදා වැඩටත් ගියා ඔය කියන්නේ ඔය මුළු වෙලාව ඇතුළතම මේ සාමාන්‍යයෙන් පැය 4-5ක් නින්ද යන්න ඇති මහන්සියට කියන පොඩි නින්දක් යනද නමුත් අර හිතලා නිදාගන්න නිදහසක් නැහැ හිතට නිදිමතක් ආවේ නැහැ නිදිමතක් ආවේ නැහැ මේ ඔක්කොම හෝමෝන් වෙන්න ඇති මේ මං කියනවා වැරදි නම් අපේ කවුරු හරි ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් අපේ මෙඩිකල් ෆීල්ඩ් එකේ කවුරු හරි ඉන්නවා නම් කරුණාකරලා අපිට මේක නිවැරදි කරන්න අපි කවුරු හරි ડોක්ටර් කෙනෙක්ව මෙතනට කතා කරගෙන මේක සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට ඔයගොල්ලෝ කැමති නම් කියන්න මේ අපි ආරාධනා කරමු අපිට ඒ කතා බහට එකතු වෙන්න කියලා මේ මොකද දැන් අපි අර මං කිව්ව උඹට කලින් කිව්වේ ක්ලෝෂර් කියලා එකක් හොයනවා කියලා. ඒ ක්ලෝෂර් එක මචං මේ දැන් මම මෙහෙ ඔය ආරංචි ආපුවේ මම මේ මගේ පර්සනල් අත්දැකීමනේ කියන්නේ. මෙහෙ කෝල් එක ආවට පස්සේ බං මට එකයි තේරුනේ. මට අඩුතරමේ මට ගිහිල්ලා මගේ සහෝදරයාගේ පෙට්ටියට කර ගහන්නවත් ඕනේ. ඒ මම හෙව්වේ ක්ලෝෂර් එක. මොකද මම ලංකාවට ආපහු කවදා හරි යන දවසක ඌ එතන නෑ කියලා එක මට රෙජිස්ටර් කරගන්න ඕන වුණා ඔළුවට. පස්සේ කාලෙක ගිහලා මේක මම මේ රටින් ලංකාවෙන් එළියේ ඉන්න එකෙන් මේ කහන. ඕගොල්ලන්ට වෙලා නැද්ද? දැන් ඕගොල්ලන්ට ගෙවල් වලින් ආරංචියක් එනවා. ගෙවල් වලින් අම්මලා හරි තාත්තලා හරි කතා කරලා කියනවා මෙන්න මේ හවලා මැරුණා. ඊට පස්සේ කවදා හරි ආවේ ලංකාවට ගිය දවසක ඔයාට නිකන් ඒක ඔළුවෙන් රෙජිස්ටර් වෙලා නැතුව ඔයා අහලා නැද්ද කවදාවත් මෙයාට දැම්ම කොහොමද? මැරුණා කියන එක ඔළුවේ රෙජිස්ටර් වෙලා නැහැනේ. ඒක ඊට වඩා වේදනාවක්. ඒ කියන්නේ එවෙලේ ඔයා ගොඩක් ආදරය කරන මිනිස්සෙක් නම් එහෙම නැති වෙලා තියෙන එක ඊට වඩා වේදනාවක්. ඒක ඇයි මට ඒක අමතක වුණේ කියන වේදනාවක් එනවනේ. මට ඕන උනේ මේ මට ඇත්තටම ඕනේ ඌව ගිහින් බලන්න. මෙච්චර එකට හැමදේම කරලා එකට ජීවිතේ වැඩි හරියක් ගෙවලා හැමදේම එකට කරපු එකාට මට යන්න පුළුවන්කම තියාගෙන ගිහිල්ලා මචං පරිස්සමෙන් ඵලයන් කියලා කියන්න බැරි වෙන්න විදිහක් නැහැ නේ. මට ඒක කරගන්න ඕන වුණා. මේ ඒකේ හැබැයි මට තව තේරුණ දෙයක් තමයි මට මාර ක්ලෝෂර් එකක් හම්බුණා එකෙන්. කියන්නේ ඌගේ පෙට්ටිය දිහා බලාගෙන ඉඳලා ඌට බයින්න තියෙන ඔක්කොම ටික බැනලා ඌට හිත හැදෙන්න මගේ හිත හදා ගන්න දේවල් ටික කියලා තනියම අඬලා ඒ ටික ඔක්කොම කළ ඉවරනට පස්සේ මට මාර ක්ලෝෂර් එකක් ආවා. දුකයි. හැබැයි ක්ලෝෂර් එකක් තියෙනවා. මම දන්නවා දැන් මූ ඇත්තටම නෑ කියලා. ඊට පස්සේ මම දැන් පහුගිය සතියක් ගත වුණානේ. දවස් කීපයක් ගත වුණා. සාමාන්‍යයෙන් මචං පළවෙනි සති කීපය ග්‍රීවිං වල එහෙම නැත්නම් දුක දරා ගැනීම ප්‍රොසෙස් කර ගැනීම මේ අපිට තියෙනවා ඕකේ සිස්ටම්ස් කීපයක් ඉන්වෝල්ව් වෙනවලු ලිම්බික් සිස්ටම් එක එන්ඩෝක්‍රීන් සිස්ටම් එක හරි එන්ඩෝක්‍රීන් සිස්ටම් එක හරි මම මෙඩිසින් කරලා නැහැ මම මෙඩිකල් ටර්ම්ස් දන්නේ නැහැ සමා වෙන්න ඉමියුන් සිස්ටම් එක එතකොට ඒකේ කියනවා මොලේ වේදනාවල් දැනෙන්න ගන්නවා කියලා ඒ කියන්නේ ඉමෝෂනල් පේන් එක ඇක්ටිව් කරනවලු ෆිසිකල් පේන් එක අපිට දැනෙන තැන්ම ඉමෝෂනල් පේන් එක විසිනුත් මොලේ ඇක්ටිව් කරනවලු එතකොට අර අපිට දැන් හිත ගොඩාක් රිදුණු වෙලාවට ඇත්තටම පපුව රිදෙන්න ගන්න ඇත්තටම පපුව බරයි වගේ හිර වෙනවා වගේ තේරෙන්න ගන්න ඒ මචං මේ මොලේ විසින් ඉමෝෂනල් පේන් එකත් රෙජිස්ටර් කරනවලු ෆිසිකල් පේන් එක වගේ මොලේ ඒරියාස් ඒකට මේ ස්පෙෂලි ඒකට කියනවා මේ අර ඇන්ටීරියර් සිංගියුලේට් කෝටෙක්ස් කියලා කොටසක් ඇක්ටිව් කරනවලු ඒකලු අපිට හાર્ට් බ්‍රේක් එක අර ඇත්තටම පපුව රිදෙන්න මේ හෝ බරක් විදියට දැනෙන්නේ පපුවේ ඒක නිසාලු ඊට පස්සේ ඩොපමීන් සහ ඔක්සිටෝසින් අඩු වෙනවලු ඒක අඩු වුණාම අපිට අර අපේ සතුටු දැනෙන කෙමිකල්ස් වගේ බොන්ඩින් කෙමිකල්ස් ඒ කියන්නේ අපි අල්ලලා බදාගෙන සතුටු වෙලා ඒ තියෙන කෙමිකල්ස් ටික අඩු නැති වෙනවලු. එතකොට මේක කන්ට්‍රිබියුට් කරනවලු අපිට දැනෙන තනිකමට
වටිනාකමක් නෑ වගේ දැනෙන හැමදේම එපා වෙලා වගේ දැනෙන හැඟීමට සහ ડિප්‍රෙෂන් එකට මේ දේවල් වලට ෆැක්ටර් වෙන්නේ ඔය ඩොපමින් සහ ඔක්සිටෝසින් අඩුවීමලු. ඊට පස්සේ ඔය අසනීපල දුකෙන් ඉන්නකොට හොඳින් අපිට ඉස්සර අම්මලා කියන්නේ කාපන් හොඳට කියලා අවුලෙන් ඉන්න වෙලාවට අසනීප වෙයි කියලා. ඇත්තටම අපි අසනීප වෙන්න පුළුවන්ලු එහෙම වේදනාවෙන් ඉන්නකොට. මොකද අපේ ඉමුනිටි සිස්ටම් එක සෑහෙන වීක් වෙනවලු. මේ අර කෝටිසෝල් මේ මං කිව්වර එලිවේෂන් එකක් වෙනවා කියලා. ඒ එලිවේෂන් එකත් එක්ක මේ අපේ ඉමුන් සිස්ටම් එක වීක් වෙනවලු. ඒකත් එක්ක අපිට අසනීප වෙන්න තියෙන මේක වැඩිලු. අපිට ඕකේ ඊළඟට නින්ද අඩුවීමක් තියෙනවා. නින්ද අඩුවීම තියෙනවා. ඊට පස්සේ නින්ද ගියත් මචං නින්දෙදී මේ බය වෙලා හැරෙනේවා වෙන්න පුළුවන්. ඉන්සොම්නියා හැමත් නැත්තම් නින්ද නොයෑම වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඒක අනිත් පැත්ත හයිපර්සොම්නියා. ඒ කියන්නේ වැඩිපුර නින්ද යෑම වෙන්න පුළුවන්. ඔය දෙකම සාමාන්‍ය දේවල්. ඊට පස්සේ ඇපටයිට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක්කෝ මේ ඔය අපි කියන්නේ මේ ස්ට්‍රෙස් ඊටින් කියලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොකාම ඉන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන්. ඊට පස්සේ heart palpitations වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔය අපි අහලා තියෙනව නේද මේ අර කන්තකස්තය මිය ගියා කියන්නේ වේදනාවෙන් හිත පපුව පැලිලා. ඒ heart palpitations වෙනස් වෙන්න පුළුවන්ලු. broken heart syndrome කියලා ඇත්තටම එකක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව දරා ගන්න බැරි වුණාම ඇත්තටම පපුව වීක් වෙනවලු. ඒකෙන් ඇත්තටම එහෙම දේවල් වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ ඔය අපි දැකලා ඇති දැන් මලකෙවල් වල තමන් ආදරෙම කරන කෙනෙක් ගාව කලන්ත දාලා වැටෙන අය සිහි නැති වෙලා වැටෙන අය අපි දැකලා තියෙනවානේ. ඒ ඇත්තටම ශරීරයේ සම්පූර්ණ වෙනස් වීමක් සිද්ධ වෙනවා ඒ වේදනාවත් එක්ක කියලා. එතකොට ඒකත් එක්ක broken heart syndrome කියලා එකක් ඇත්තටම තියෙනවලු. ඊට පස්සේ මේ fatigue and brain fog එහෙමත් නැත්නම් මේ fatigue කියන්නේ මහන්සිය කියන්නේ මේ මොනවාද? අනිහාර පොඩි නිකන් තෙහෙට්ටුව ඩ්‍රව්සි ගතියක් වගේ තේරෙන්නේ. තෙහෙට්ටුව ඊට පස්සේ කල්පනා කරන්න බැරිකම, අමතක වීම, ඊට පස්සේ අවධානය නැතිවීම, තීරණ ගැනීමේ හැකියාව නැතිවීම මේ වගේ දේවල් වලට එක විශාල බලපෑමක් කරනවා. ඊට පස්සේ මචං තව තියෙනවලු long term effects. දැන් මට අර මගේ යාළුවා කිව්වේ අපි දෙන්නගේම යාළුවා මේ කිව්වේ මාස 3කට පස්සේ මේක හරි ගියේ නැතොත් ඒක වෙන වෙනම ටර්ම්ස් වලට කැඩෙනවා කියලා. ඒකේ තියෙනවා මචං මේ හරියට අවධානය යොමු නොවුනොත්, ඒ කියන්නේ මේක හීල් නොවුනොත් ක්‍රොනික් ස්ට්‍රෙස් එකට එන්න පුළුවන්ලු. ඒ කියන්නේ ක්‍රොනික් ස්ට්‍රෙස් කියන්නේ මචං මේ high blood pressure අර cortisol levels එක දිගට වැඩි වෙලා තිබ්බොත් එම high blood pressure එන්න පුළුවන්ලු, බඩවැල් ආශ්‍රිත ප්‍රශ්න එන්න පුළුවන්ලු, අධික විදිහට තරබාරු වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ depression සහ මේ anxiety disorders. එහෙමත් නැත්නම් මේ අර දැන් අපි කියනවානේ දුක ප්‍රොසෙස් කරගන්න කියලා. කාට හරි කතා කරලා හරි උඹට ලියලා කියන්නේ අපි දුක ප්‍රොසෙස් කරන ගන්න විදි කීපයක් අපි අහලා තියෙනවානේ. එක්කෝ යාළුවෝ වට වෙලා කතා කරගන්න. උඹ දැකලා ඇති පහුගිය දවස් ටිකේම අපි කරේ ඒක. අපි කතා කර දිගටම කතා කරේ කට්ටිය එකතු වෙලා පුළුවන් තරමක් කෝස් ගත්තා, පුළුවන් තරමක් කතා කරා, මෙහි අපි දාන දුන්නා. ඒ හැමදේම කරේ සතුටු වෙන්න නෙමෙයි. සමහරලාට කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. සමහරලාට කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. ඒ වුණාට අපිට ඕනේ අර ඒ හිතේ තියෙන වේදනාව කොයි විදිහකින් හරි එළියට දාගන්න. ඊට පස්සේ මොනවා හරි ලියන්න. ඒ ලියුමක් ලියන්න. ඒ ලියුම ලියන්නේ ඒ අදාළ පුද්ගලයාට නෙමෙයි වෙන්න පුළුවන්. ඒ මනුස්සයාට ඒක කියවන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ හිතේ තියෙන හැමදේම අවුට්පුට් එකක් මොකක් හරි ඕනේ. කියන්නේ වේදනාව ලියවෙන්න හරි ඒකට කියන්නේ උට බැනලා හරි උට රිදෙන්න හරි මොන දෙයකින් හරි කියලා ලියන්න. ඊට පස්සේ චිත්‍ර අඳින්න. තමන් කලාකෘතියක් මොන හරි කරනවා නම් ඒක කරන්න. උයනවා නම් උයන්න. කොයි විදිහකින් හරි ඒක එළියට දාගන්න. එහෙම එළියට දාගන්න නැතුව ඉන්ටර්නලයිස් කරලා තියාගත්තොත් වේදනාව එළියට දාන්න නැතුව ඔයා කොච්චර හයියයි කියලා පෙන්වන්න වගේ කාගෙන හිටියොත් මචං ඒක මේ මොනවාද ડિප්‍රෙෂන් සහ ඇන්සයිටි වලට යන්න පුළුවන්ලු. ඒකට දුර්වලකමක් නෙමෙයි මිනිහෙක්. දුර්වලකමක් නෙමෙයි මනුස්සයට කතා කරනවා කියන එක. ඊට පස්සේ මේ සෝෂල් අයිසොලේෂන් වෙන්න පුළුවන් කියලා. කියන සමාජයෙන් උඹ තනි වෙලා සමාජයෙන් වෙන් වෙලා තනිම වෙලා ඉන්නකොට උඹට මේ ආපහු සමාජයට ප්ලග් වෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ආපහු තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වේදනාව කාගෙන ඉඳලා ඔබට ඕන වුණත් කාට හරි කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ නින්දේ සහ හෝමෝන් මේ අසම්තුලිතතාවයන් සිදු වෙන්න පුළුවන්. මොනවාද එක දිගට උඹට අර ඩීප් ස්ලීප් කියන එක නැති වුණාම එක දිගට මේ
මොනවාද මෙලටෝනින් කියන හෝමෝනය මේ ඩීරෙගියුලේට් වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ ග්‍රෝත් හෝමෝන් එකට ඉන්ටර්ෆියර් වෙනවා. ඔය ඔක්කොම එක ඇත්තටම හදවතට පපුවට දැනෙන වේදනාව කියන එකෙන් ඔබේ ශරීරය වෙනස් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ අර හැමතිස්සෙම ඒක ප්‍රොසෙස් කරගන්න විදිහක් හොයාගන්න කියලා. ඒකට ඔයාලට තනියම කරගන්න බැරි නම් ඒකට කවහරි කම්බෙලා කතා කරන්න මේ මං කියන්නේ. ඒක ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවනේ මේ වැඩේට. මිනිස්සු තමන්ගේ වේදනාව ප්‍රොසෙස් කරගන්න විදි හොයාගන්න ප්‍රොෆෙෂනල්ස්ලා ගාවට යනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට උදව්වක් අවශ්‍ය නම් ඒක ඕන වෙලාවක කරන්න පුළුවන්. මං කියන්නේ මේ හැමදේම කොච්චර අපි කරත් ගිය මිනිස්සු ආපහු වෙන්නේ නැහැ. නමුත් මට ඊයේ උදේ මට මේ බොහොම මෑතක තාත්තා නැති වෙච්ච මගේ යහළුවා අක්කා කෙනෙක් කතා කරා. මේ වෙන දෙයකට අපි දෙන්න කතා කරේ. උන්ට කතා කරලා අන්තිමට මම ඇහුවාම අක්කා කිව්වේ මේ මල්ලි මේ තාත්තා නැති වෙච්ච එක දුකයි. නමුත් එහෙමයි කියලා අපිට තාත්තත් එක්කම අපිට මැරෙන්න බෑනේ. අපිට දැන් මෙච්චර මේ කියන්නේ අපි ජීවත් වෙන්න එපා අමාරුවෙන් හරි කියලා. ඒක ඇත්ත. ඔව්. ඒක අපි දන්නවා. නමුත් අර අපිට ඒ වේදනාව ඒ විදිහටම දැනෙනවා. අපිට කරන්න තියෙන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන්න තියෙන හොඳම විදිහ මතක. මං විශ්වාස කරන්නේ මේ කියන්නේ මූ මැරුණා කියලා මම මේක මේ වීඩියෝ කරන්නේ අපේ ඉස්සරහා මේ උගේ ෆොටෝ එකක් තියෙනවා. මේ ඒ කියන්නේ ඌට ඌව මතක් කරන්න තියෙන හොඳම විදිහ මේ උගේ මතක. උගේ මතකවල ඌ කිසිම වෙලාවක මිනිස්සෙට රිද්දලා නැත්තම්. උගේ මතකවල ඌ උගේ කීමෝതെරපි අමාරු පැත්තක තියාගෙන ඌ අපේ ප්‍රශ්න විසඳුවා නම් උට ඊට වඩා මං හිතන්නේ පිනක්කුට තව ඕනේ කියලා. පින් කරනවා. අපි කරන හැම පිනමත් ඒකට අනුමෝදන් වෙන්න ඕනේ. නමුත් වේදනාව කියන එක සම්බන්ධයෙන් හොඳ පාඩමක් ඌ ඉගෙනුවා අපිට. අපි ලෑස්තිම වෙලා නොහිටිය වෙලාවක ඌ අපිට ඒක ඉගෙනුවා. ඒක නිසාම මම මේ තව ටිකක් මේක හෙව්වේ කියන්නේ මේ අපිට ඒ කියන්නේ අපිට මේ ඇයි එහෙම දැනුනේ කියලා. දැන් අර ඔය නිවුස් එක ආපු වෙලේ ඉඳන් මගේ පපුව රිදෙන්න ගත්තේවා. ඊට පස්සේ ඇඩ්‍රිනලින් රෂ් එක අද්දකට දාඩිය දාන්න ගත්තේවා. කිසි දෙයක් පේන්නේ නැතුව ගිහිලා නිකන් එකපාරට ඇස් ඉස්සරහා නිකන් මොකක් හරි එකක් බැඳුනා වගේ දැනිච්ච ඒවා. ඊට පස්සේ නිකන් මාව ෆ්‍රීස් වෙලා වගේ දැනිච්ච ඒවා. හිරි වැටිලා ගියේ ඒවා. මේ අර වියර්ඩ් වගේ ෆීලින් එකක් දැනිච්ච ඒවා. ඒ හැමදේම එහෙමයි. ඔයගොල්ලෝ අහලා තියෙයි ඔයගොල්ලෝ දැකලා තියෙයි හිත රිදෙනම හිත කැඩෙනම විදිය මැසේජ් එකක් ආපුවාම ඔය ගොඩක් අය කියන්නේ මේ මම මගේ ෆෝන් එක දිහා සෑහෙන වෙලාවක් එක දිගට බලාගෙන හිටියා කියලා. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව. ඒ උඹේ ඇඟ රෙස්පොන්ඩ් කරනවා ඒකට. ඒ නිවුස් එකට රෙස්පොන්ඩ් කරනවා මේ ඉමෝෂනලි ඇන්ඩ් ෆිසිකලි දෙකම. ඔව් දැන් මේ තියෙන්නේ මේ ඔය ස්ටෝරි කිව් එකකට වගේ දීලා තියෙන කියන්නේ මට හම්බෙච්ච මේ එක. I remember just staring at my phone, unable to breathe. My chest hurt like I'd run for miles even though I hadn't moved. මේක තමයි හොඳම එක්සාම්පල් එක. මම මගේ ෆෝන් එක දිහා බලාගෙන හිටියා. මට හුස්ම ගන්න තේරුනේ නැහැ. මගේ පපුව රිදෙන්න ගත්තා මං හැතැම්ම ගානක් දුවලා වගේ. හැබැයි මම එක අඟලක්වත් මූව් වෙලා නැහැ. ඔය තමයි මේ අපිට දැනෙන වේදනාව. මම මේ කතාව ටික මේ විදිහට ඇදලා ගත්තේ මචං මේ අපි හැමෝටම ජීවිතේ කවදා හරි මේ වේදනාව විඳින්න වෙනවා. දැන් අපි හැමෝම උඹ මම වුණත් මේ යන්න බලාගෙන ආපු මිනිස්සුනේ. එතකොට අපි අඩුතරමේ මේ පේන් එක මොකද්ද කියන එක ගැන අවබෝධයක් හරි තියෙන්න එපයි. මං ආයෙමත් කියනවා උඹ මූවත් මමවත් දොස්තරලා නෙමෙයි. අපි මේ වේදනාව විඳලා ඒ වේදනාව මේ මම ප්‍රොසෙස් කරගන්න විදිහ. එහෙම හිතන්නකෝ. මේ දෙන්නේ මම මගේ වේදනාව ප්‍රොසෙස් කරගන්න විදිහ. මේ මං හිතනවා මේක අහන කවුරු හරි මේ විදිහට මේ වේදනාව ප්‍රොසෙස් කරගෙන නැති. ඒක ගැන හොයලා දැනග අත්දැකීම් තියෙනවා නම් කැමති නම් අපිට බෙදා ගන්න. මේ මං මේක ප්‍රාර්ථනා කරන්නේ මේ වේදනාව කාටවත්. හැබැයි මං දන්නවා මේක බලන ගොඩක් අයගෙත් හොඳම යාළුවෝ අම්මලා තාත්තලා හදාගත්ත ආදරෙන් හදාගත්ත මේ බල්ලා පූසා සුරතලා ජීවිතේ කවදා හරි නැති වෙලා ඇති. ඒකේ අවසාන නිගමනය අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ මැරෙන්න තමයි. නමුත් ඉන්න කාලේ අපි ඉන්න ටිකේ මේ වෙන කාට හරි වැඩක් වෙන්න වෙන කාට හරි හිතන හරි දෙන්න හරි ජීවිතයක් ගෙවුවා නම්
මුට මුකේ මේ මළගෙදර දවසත් ඉතින් කතා වුණේ එකයි මුව අවුරුදු 30ට මචං 60ක විතර දේවල් කරලා තිබ්බා. 60ක විතර යාළුවෝ හොයාගෙන තිබ්බා. එහෙම බැලුවහම ඇත්තටම හරි පෝසත් අපිට වඩා. ප්ලෑන් එකට වැඩ කර මනසෙක්. ඔව් හරි ලස්සනට ඊට කොහොමත් අර කලින් යන්න උමනාවක් තිබ්බා. ඌ ඒක කියත් හිටියා අපි හැමෝටම කලින් යනවා නම් ඌ යන්න ඕනි කියලා. ඌ ගියා. මේ ගිහලා ඉතින් ඌ කොහේ හරි ඉන්න දිහාවක බලාගෙන නැති හොඳ පොට්ටයක් අල්ලගෙන අපිට අපි එනකම් බලාගෙන ඇදින්. ඉතින් එහෙම තමයි. ඔයගොල්ලන්ගේ ජීවිතය ඔයගොල්ලෝ මේ වේදනාව ප්‍රොසෙස් කරගත්ත විදිහ. මේ වේදනාව ඩීල් කරගත්ත විදිහ සම්බන්ධව අත්දැකීම් තියෙනවා නම් අපිට කියන්න. අපි ඒව බෙදාගමු. මේක සේෆ් ස්පොට් එකක් අපිට හැමදේම බෙදා ගන්න. මේ ඒතකොට මේ තව එකක්. අපි සමහර තැන්වල දකින්නවානේ අර මේ මුකුත්ම නොකරනියන් ගල් වෙලා වගේ ඔය මලගල් වල එහෙම දැකලා තියෙන්නේ අපි. අඬන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. පැත්තක පුටුවකට වඩලා පිළිමි වගේ එහෙමම ඒක ඩිෆෙන්ස් මෙකනිසම් යන්නේ අපිට නිකන් ගල් වෙලා වගේ. ඒ කියන්නේ බං දැන් අපි අහලා තියෙනද අපි කියන්නේ අර අඬන්න ඕනේ තරම් ඇඬුවේ නැහැ කියලා මිනිස්සු. ඒ අර ඒ නම් වෙලා ඒ තමන් හිරි වැටිලා වගේ තමන්ට ඒ ප්‍රොසෙස් ඒක කියන්නේ පස්සේ කාලෙක ඔක ප්‍රොසෙස් වෙන්න ගත්තොත් ප්‍රශ්නයක් කියලා. මම ටොයිලට් මේ ඌට මං කිව්වේ අපි යන් අතන්ට බලාගෙන ඌ දිහා අඬපු. අඬලා මේක පුළුවන් තරමක් එළියට දාගමු. එතකොට අඩුතරමේ අපිට හිතේ තියෙන මොකක් හරි දෙයක් එළියට හරි දාගෙනනේ අපි. දැන් ඌමයි ගල් ගැහිලා වගේ ඉඳලා ඔක කාගෙන ඉඳලා මොනවා කරගෙන උට හම්බෙන දෙයක්වත් නැහැ අපිට හම්බෙන දෙයක්වත් නැහැ. උට අපි ආදරේ නම් ඒ ආදරේ අපි එළියට දාගන්න එපා. ඒක සමහර ප්‍රොසෙස් කරනවා මචං මම දැකලා තියෙන හින්දා කියන්නේ මේ අර කිසිම හැඟීමක් එළියට දාන්න නැතුව හිර කරගෙන ගල් කරගෙන මොකුත් උන්නේ නැහැ වගේ ඉන්නවා. ඒක හරි භයානකයි. ඒක තමයි ඉන්ටර්නලයිස් කරගන්නවා කියන්නේ. මම දන්න තරමින් ඒක තමයි ඉන්ටර්නලයිස් කරගන්න. ඒක හරි භයානකයි. ඒකේ අපි ආය අර පොට්ට ආයි අපිට අර සම්මුඛ සාකච්ඡාව ගන්න පුළුවන් නම් අපි අහමු එතකොට මොනවද මේකේ තියෙන නරක දේවල් කියලා ඩවුන් සයිඩ්ස් කියලා. මොකද මිනිස්සු ડિප්‍රෙෂන් යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒක හොඳ පල්ලෙහාවක් නෙමෙයි ඒ යන්නේ. යන්න හොඳ පැත්තක් නෙමෙයි. ඒක නිසා හැමතිස්සෙම ඕගොල්ලන්ට හිතේ මොකක් හරි තියෙනවා නම් කතා කරන්න. ඒක හිර කරගෙන ඒක ඉන්ටර්නලයිස් කරගෙන ඉන්න එපා. ඒක හරි අමාරුයි. ඒවා පැසවල කොයි වෙලාව හරි පිපුරුවාම මේ ගිනි කඳු වගේ පුපුරන්නේ. අනික අර මේ අපේ සමාජයේ මතයක් තියෙනවා නිකන් අර ඒක නිකන් අර දුර්වලකමක් වගේ. මොකද්ද කතා කරන එකද? ඔව් අර තමන්ගේ දැන් දුක එළියට දාන එක උදව්වක් එහෙනම් වෙන සමාජයක් හොයාගන්න. ඒක තමයි. එතන ඉඳන්ම හැදෙන්න ඕනේ. ඒ සමාජේ ඉන්න එපා. ඒ සමාජය ටොක්සික්. ඒ සමාජය හරි ටොක්සික් සමාජයක්. ඔයාලට ඒ කියන්නේ දැන් කවුන්සලින් වගේ දෙයකට යන මිනිස්සෙක් වගේ මානසික ලෙඩෙක් විදිහට බලන. ඉතින් අපිට උඹට ඔළුව රිදෙනවා නම් උඹ යන්නේ කාකාවටද? දොස්තර ළඟටනේ. උඹේ කකුල කැරවිලා නම් කකුල කැඩලා නම් කකුල රිදෙනවා නම් යන්නේ. ඒතකොට ඒ එළියේ ලෙඩනේ. උඹ ඇතුලේ ලෙඩ නැද්ද? ඇතුලේ ලෙඩ වලටත් බෙහෙත් හරි කාලයට හරි විදිහට බෙහෙත කරගන්න ඕනේ. එපායනේ. ඒකත් ඒ විදිහටම නේ වෙන්නේ. ඉතින් කකුලේ තුවාලයක් කොහේ හරි මොකක් හරි කාලා හරි මොකක් කරලා ඒක වණ වෙලා උඹ බෙහෙත් ගන්න තු හිටියොත් තව සෑහෙන කාලයක් යනකොට කකුල ගන්නම දැන් නැතු වෙනවා. ඔළුවේ තුවාලත් ඒ වගේ තමයි. ඒක තමන්ගේ මෙන්ටල් හෙල්ත් එක කියන එක හරි වටිනවා. ඒක අපි එච්චර ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. උන්ට දෙන්න ඕනේ. ඔව් මේ ඉතින් ඒක එහෙමයි. දැන් ඒ කතාව එහෙමයි. ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න තියෙන දේවල් එහෙමයි. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න අපිට ඕන වුණා. මේ ඒකත් එක්කම ඔය වගේම අත්දැකීම් ඔයගොල්ලෝ විඳලා තියෙනවා නම් කියන්න නේ. කියන්න. ඒක කියන්න අත්දැකීම අනිවාර්යෙන් ඔයගොල්ලොත් විඳලා ඇති. මේ ඔයගොල්ලෝ ඒ අත්දැකීම මොකද්ද? ඒකත් එක්ක ඩීල් කරගත්තේ කොහොමද? ඔයාලට මීට වඩා හොඳ විදි තියෙනවද මේ වේදනාවත් එක්ක ඩීල් කරන්න? ඒ ඔක්කොම අපිට කියන්න. අපි මේකේ කමෙන්ට්ස් හැම එකක්ම වගේ කියවනවා. මේ ඒකත් එක්කම සබරගමු විශ්වවිද්‍යාලයේ සිද්ධියක්. ඒ අනික එතනත් මේ ඔයගේ මිනිස්සු ජීවිතේ මේ හැමදා කවදා හරි මැරෙනවා තමයි සහ නෙවුනට ෂෝට් ලීව් දාගෙන යන්න ඕනේ තැනට පත් කරන්න ඕනේ නැහැ නේ. විශේෂයෙන්ම තමන්ට අධ්‍යාපනය ලබා දෙන සේෆ් තැන් එහෙම වෙන්න හොඳ නැහැ. ඒක සේෆ් තැන් විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට අර එහෙම ගැඹුරට දෙයක් කතා කරන්න අපි එළියේනේ. උඹ රජ්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලත් නැහැ මම ගිහිල්ලත් නැහැ.
ඒක විඳපු කට්ටිය තරම් අපිට කතා කරන්න අපි දේවල් දන්නේ හැබැයි ඒක නොට් නයිස් ඒක කියන්න පුළුව ඒ කරන වැඩේ කැන මේකන මචන් සංස්කෘතියනේ මොන මලදානය වුනත් ඒක දාලාව ටඩිෂන්ස් කියලා ඒක නිසා මනුස්සෙක් තමන්ගේ ජීවිතෙන් පැනල යනවා නම් එක මිනිහෙක්ට වදයක් වෙන ලෙවල් එකට ගේවා කියනවා නම් එක අවුල්නේ චොරණේ ති ඒක එහෙමයි සහ මේක මේ හොඳ නෝට්ටයකින් නවත්තන්න ඕන නිසා මේ කතාව නිකන් නැත්තන් ටූ ඩිප්‍රසිං වෙනවානේ මට මාර වැඩක් වුණා ආය වැඩ කීපයක් වුණා පහුගේ කාලේ අපි මේ මුලයිදම් පටන් අමුකෝ මාර්දු අන්තිම මෙහෙ කොහෙ දෙක තිබ්බේ අර ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එකක් තිබ්බා ක්‍රැන්බර්න් වල ඒකට අපි ගියා බොඩ්ඩක් ඒකරම ඉන්ට යනිවසිටි ගවමන්ට යනිවසිටිස් වල මැච්චයක් ති අපේ යාලු පවුල කට්ටිය අර කට්ටියම ගවමන්ට යනිවසිටි කට්ටි ඉන්න ඒගොල්ල ප්ලේ කරනවා ඒගොල්ලන්ට සපෝට් ඇදෙන ජිය කරන්න පොඩ්ඩක් බලන්න මැච් බලන්න අපි ගියා යද්දිවේ අපිට පලයිඩිවාරට මේක බලන එක කම්බුඩ බල්ල දෙන්නෙක් හම්බෙලා කතා හම්බෙලා කතා කරා අපිට රෙහම පුරුදුන පලඩි පාර්ට ඒම එකක් වුණේ අපිට හිටා සමාවෙන්න මේ වැරදිලායි කර කළ අවුලකට දෙ අඩ්ඩු මගේ ෆලයිටෝ ෆයිට් එක තමයි ඉනා යන එක නිසා මේ ඒක වැඩි හිතන්ඩවා ඔය ඉනායනයකට මට සෑයට ඊට පස්ටයක් වෙලා තින් දැ ඉස්සරිදම බැන්නත් හිනාවෙන උඩකරත් වට හිනා කිසිව සීරියස් ගතියන්නෑ මාර වැඩේ උඩේ මට ඊට පස්සේ වන්ද අරුගේ මලගෙතට ලංකාවට ගැනිප මම ජීවිත කස්ටමික නවතරණය ලංකාව මේ අර එයාපොට්ටගේ එලියට යන තැන ඉන්න කස්ටම ඔෆිසස්ට කීපද මන්දැන් ෆුල් අවුලෙන් මතෙට් ගිහිල්ලා හිටිය මම ප්ලේන් එක අන්ඩලන්ටලා ඔක්කොම කරලා මම දැන් යනවා එයාපොට්ටකින් එලියට යනවා යනකොට මේ කස්ටම ඔෆිස කෙනෙක් පස්සෙන් ඇවිල මව නැමැත්තෝ මං කල්පනා කරනවා මොනවද බං අරංගායි බම් පැය දෙක තුනයි තිබ්බ පැක් කරගන්න පර පොඩියකට බඩුවගයක් කරංගිය ඒරෙන්ට වෙන මොකුත් නෑ ඇතුම් කීපයක් කරන්න කන්ෆිඩන්ට්ම ලංකාවට ගිය මේ පාර මොකුත්තාව වෙන්න දෙන්න ඉල්ලමං පාස්පෝට් එක දෙන්නෙකව පාස්පෝට් එක තුන්න දීන මේ දැම් මංකිව්වා මම මේ මගේ යාලුව වැඩ කරත් කස්ටම් එක මෙනති වෙච්චාලුව මංකව මේ ඔයාලගේ මෙ කෙනෙක මලගෙතට තමයි යාවේ මේ නමත් කියලා මේ මම හිටා පහු යනවා මෙහෙමයි මට තේරුණ මුටේ මොකුත් ඇහුන් නෑ වගේ මේ පස්පොට් බල මගේ මුණ දියපල පස්පොට් බල මුණ දියබල ඔයි පස්පොට් බල නම් බැලු අර පොඩ්කාස්ටෙක් කරන්න ඔයාලා නේද කියල සමාවෙන්න මට එවෙල තිනා ගිය අන ඒක මේ ඒක මම හිතල කරපු වැඩන්නෙේ අපි පොරවල් වෙන්න කර වැඩ වෙයිනිම අපිට පුරුදු නෑයෝ මේ තැංකව තැංකව සෝමච් එහෙම කතා කරට ඉරමට ඊත් එම දෙන්නෙක් කම්පුඩ අපි කරන වැඩේ පොඩ්ඩක් මහක්කර වෙලා ඇ කියන්නේනේ මේ තැංකව අපි බල හැමෝටම තැංකව අපිට කමෙන්ට කරන හැමෝටම තැංකව අප හම්බෙලා මේ හම්බුණ හම කතා කරන හැමෝටම මාර වටිනවා මොකද මේ අර අපි අපේ අතල්ලකට කරන වැඩ අති වියදන් කරගෙන කිසි ලාපෙකුත් නැතුව කරන වැඩ ඉතිං ඒගොලන්න තැංකව කියන්න ඕන වුණා සහ මේ ඇත්තරම මේ හැම නරක අත්දැකීමක්ම ලං මැද්දේ ඉතාමත්ම සතුට හිතන එක දෙයක් තිබ එක සතුට අපිට හරියට විඳින්න බැරි වුණා මේක සිද්ධ වෙච්ච සිද්ධ නිසා සබස්ක්‍රයිබස්ලා දහදාහ පැන්නු අපි වීඩියෝස් එපිසෝඩ් 50කින් පැන්න පිසෝට් 50කින් සබස්ක්‍රයිබස්ලා 10000 පැන්නුවා ඕගොල්ලන්ගේ ආදරේ අපිට හොඳට දැනෙනවා අපි කමෙන්ට්ස් කියවනවා අපි ලයික්ස් බලනවා අපි හැමතිස්සෙම කරන්න ඔය වැඩේ තමයි දවසට 20-30 පාරක්වත් ෆෝන් එක චෙක් කරනවා රිෆ්‍රෙෂ් කර ඉන්නවා මේ අපිට ඒව ගොඩක් වටිනවා දිගටම ඔය ආදරේ ඔය විදිහටම දෙන්න අපි කයිවාරුවක් දැම්මේ නැහැ සෑහෙන කාලෙකින් කයිවාරුවක් ගොඩ කාලෙකින් දැම්මේ නැහැ අපි මේකට වාඩි වුණේම එක පැත්තකින් කයිවාරුවක් කරන්න ඕනේ අනිත් පැත්තෙන් මේ ඔළුවේ තියෙන අවුල පොඩ්ඩක් එළියට දාගන්න ඕන නිසා මේ මම අර කලින් කිව්වා මේක වෙන්නේ නැති අපි පේන් එක ප්‍රොසෙස් කරගන්න විදිහ. ඉතින් අවසානයක් වශයෙන්
මගේ ආදරණීය මිත්‍රයා ශයහන් ශාමින්ද නිවන් යන්න එපා දැම්ම මේ පොඩ්ඩක් එහා පැත්තේ ඉඳපන් අපි ආපහු වෙනවා. අපි ආපහම චටත් දාමු. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ෂන් එක පැවතුණා. ආපහු අපි පොලිටික්ස් කතා කරන්නේ මේ නිකන් නිවුස් කියාගෙන යන්නේ. මේ ලේබර් පාර්ටි එක ජයග්‍රහණය කරා. දිනුවා. පීටර් ඩටන් ප්‍රමුඛ ලිබරල් පාර්ටි එක පරාජයට පත් වුණා. දරුණු ආකාරයක පරාජයක් එක. එහෙමයි. එච්චරයි. එහෙනම් අපි ඊට පස්සේ ලංකාවේ පළාත් පාලන මැතිවරණෙත් මම හිතන්නේ හෙට අනිතර තියෙනවා නේ. මේ වීඩියෝ එක යනකොට ගිහින් තියෙයි. ඔව්. මේ ඉතින් එච්චරයි. මැතිවරණ කාලයනේ ලෝකෙටම සිංගප්පූරෙත් මම හිතන්නේ මේ මැතිවරණය තිබ්බා. ඔව්. අපි ගිහිල්ලා එන්නම් එහෙනම්. ජයවා. කයිවාරු ඇති දැන්. තව ටික දවසකට කයිවාරුවක් කෙනෙක් නැහැ. මේ එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ජයෙන් ජය වේවා. ඊළඟ සතියේ ඕගොල්ලන්ට හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් දරා ගන්න අමාරුයි වගේ. තනියම දරා ගන්න යන්න එපා. කරුණා කරලා ළඟ ඉන්න යාළුවෙක්ට කතා කරන්න. අමාරුවක් තියෙනවා නම් හිතේ ඒක බෙදා ගන්න. තනියම දරාගෙන ඉන්න යන්න එපා. ඔය හරි බරයි. තව කල් යන්න බර වැඩි වෙන එක විතරයි වෙන්නේ. අනික ජීවිතෙන් මගෙන් පැනලා යනවා කියන එක සහන් කිසිම විදියකින් වීරකමක් නෙමෙයි. එහෙම පැනලා යන්න ඕන තරම් අවස්ථාවල් අපිට තිබිලත් තියෙනවා. අපිට හිතිලත් තියෙනවා. අපි ඒවට ඇක්ට් කරන්න ගිහිල්ලත් තියෙනවා. නමුත් ඒක ඔයාට කරගන්න අපරාධයක් විතරයි. ඔබ තව ටික කාලයක් ගිහිල්ලා ජීවිතේ දිහා අපසට හැරිලා බලද්දි බං අපිට 10 වසරේදී තිබ්බ ලොකුම ප්‍රශ්න දැන් කල්පනා කරලා බැලුවම හරි චූටි ප්‍රශ්න. අපිට ඒ ලෙවල් කාලේ තිබ්බ ප්‍රශ්න දැන් කල්පනා කරලා බලද්දි මාර පොඩි. අපිට ඒ ලෙවල් කාලේ දැනුනේ ඊට වඩා මේ ලෝකේ ප්‍රශ්න තියෙන විදිහක් නැහැ කියලා. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ වගේනේ. කවුද කියන්නේ තව අවුරුදු 5කින් 10කින් ආපස්සට මේ වයස දිහා හැරිලා බලද්දි මේ ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න නෙමෙයි. ඒවැන්න අපි අර හැදෙන්නේ අපි හැදෙන්නේ ප්‍රශ්නවලගේ ප්‍රශ්න තමයි අපිව මේ අපිව පරිණත කරන්නේ අපිව ෂේප් කරන්නේ අපිව මෝල්ඩ් කරන්නේ මේ හැමදේම කරන්නේ මෝල්ඩ් හොඳේ මෝල් නෙමේ මේ හැමදේම කරන්නේ හරි ප්‍රශ්න වලින්ම මෝල්ඩ් වෙනවා හරිද මං ආදරෙන් ඉල්ලන්නේ ඔයගොල්ලන්ට කතා කරන්න කවුරු හරි ඕනනම් කතා කරන්න අපිට කමෙන්ට් එකක් දාන්න අපි හරි පුළුවන් වුණ කැමතිස්සම ඕක බලලා කතා කරන්න අනික මේ හෙල්ප් ලයින්ස් තියෙනවා හැම ලංකාවේ හෙල්ප් ලයින්ස් තියෙනවා හැම රටේම හෙල්ප් ලයින්ස් තියෙනවා ඒවට කතා කරන්න බය වෙන්න එපා ලැජ්ජ වෙන්න මොකා නැතත් ඉන්නවා නම් අම්මා තාත්තා ගාවට යන්න කවදාවත් ඒගොල්ලෝ ආපස්සට එවන්නේ නැහැ. ඒ වේදනාවල් ඒ මිනිස්සු විඳලා තියෙන හින්දායි ඔහොම ඉන්නේ. ජීවිතේක හැප්පෙන්න අමාරුම තැන්වලට තනියම හැප්පෙන්න යන්න එපා. තම කාගේ හරි ගැම්ම ගන්න. මේ ඒ නැති වෙනවා කියන්නේ මරණය කියන වේදනාව හරි අමාරුයි. මැරිච් එකාට නෙමෙයි ජීවත් වෙලා ඉන්න උන්ට දරන්න. මැරිච් එකා ඒක මන් දන්නේ නැහැ එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා මං අරුව හම්බෙච්ච දවසක අහලා කියන්න. මේ එතකන් මං කියන්නේ ජීවත් වෙලා ඉන්න උන්ට ඒකේ අමාරුව. ඒක නිසා මේ තමන් ඇත්තටම වටේ ඉන්න මිනිස්සුන්ගෙන් කාටම හරි ආදරේ නම් ඒ වැඩේ කරන්න එපා. තමන්ට ආදරේ කරලා ඉන්නකෝ. ඒ ඇති. එතකොට අනික ඔක්කොම ටික හරියට ඇති. එතකොට අනික සේරම fall into place වෙනවා. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ආදරේ හැමෝටම ජයෙන් ජය වේවා. අපිට කමෙන්ට් කරන්න අපි ඒව හැම එකම කියවනවා. දුක බෙදා ගන්න තැනක් නැත්තම් මේ වීඩියෝ එකේ පල්ලෙහා ඇති වෙනකන් කමෙන්ට්ස් තියෙනවා. දුක බෙදා ගමු. හරි. ගිහිල්ලා එන්න. ජය වේවා. ජය වේවා.